බෙල්ල ආශ්‍රිතව තියෙන ස්නායු තෙරපීමක් තියෙන්නේ. එතකොට මෙයාගේ සර්වයිකල් ස්පොන්ඩිලොසිස් කියන රෝගී තත්ත්වය තමයි මෙයාට තියෙන්නේ. ඒක රැකියාවේ යෙදෙනකොට දැන් සාමාන්‍යයෙන් මෙයා කරන්නේ වැල්ඩින් වැඩ තමයි මෙයා කරන්නේ කටයුත්ත කරන්නේ. එතකොට බෙල්ල පාත් කරගෙන තමයි ගොඩක් වෙලාවට මෙයාගේ ඒ කර්තව්‍යටි කරන්නේ. එතකොට බෙල්ලේ තියෙන කසේරුකාවේ ඒ අතර කැල්සියම් බැඳීමක් නිසා සහ ඒ අර ජෙල් එක චුට්ටක් එළියට ඇවිල්ලා සුසුම්නාවේ පොඩි තදවීමක් තියෙන නිසා මෙයාගේ මේ උරපතු අස්තියත් එක්ක සම්පූර්ණව මේ අත දිගට මෙයාගේ වේදනාව තියෙනවා. එතකොට මේකට දැනට අපි ප්‍රතිකාර කරලා දැන් ගොඩක් මෙයාට අඩු වෙලා තියෙනවා. එතකොට දැන් මේ වගේ රෝගී තත්වයකදී ශල්‍ය කර්මයක් නොකර හරි විදිහට නැවතත් ආයේ වැඩ කටයුතු කරන්න පුළුවන් මට්ටමකට අපේ මේ තියෙන වෙදගමේදී ප්‍රතිකාර ලබාගෙන සුව වෙන්න පුළුවන්. ඊට අමතරව මේ සඳහා ගොඩක් වෙලාවට අපි භාවිතා කරනවා වෙනම පත්තු වර්ග සහ ඊට අමතරව තෙල් සාත්තු ක්‍රම සහ මෙයාගේ ප්‍රධාන වශයෙන් සෙම් මට්ටම. දැන් මෙයාගේ ශරීරයේ තියෙන දැන් ගොඩක් වෙලාවට සෙම අවහිර වීමක් වගේ වෙලා තිබුණා මෙයාට සාමාන්‍යයෙන් හිසේ හෙම්බිරිසාවක ඉඳලා සෙම යන්නේ නැති ගතියක් වගේ. ඒතකොට මේ දේවල් ගොඩක් වෙලාවට හැදුවා. ඉතින් මේ දේවල් වලින් ගොඩක්ම මෙයාට පහසුවක් ඇති වෙනවා. ඊට අමතරව හරි විදිහට ලේ ගමන් කිරීම හැදුවට පස්සේ මෙයාගේ මේ තියෙන වේදනාව ටික ගිහිල්ලා නැවතත් සුපුරුදු පරිදි දැනටත් මෙයා වැඩ කටයුතු වල යෙදෙනවා. වැඩ කරන ගමන් තමයි ප්‍රතිකාර කරගන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ රෝගී තත්ත්වය හෙල්මට් දාන අයට දැන් බයික් පදින කට්ටියට ඊට අමතරව සාමාන්‍ය එකම ඉරියව්වෙන් ඉඳගෙන වැඩ කටයුතු කරන විශාල පිරිසකට මේ රෝගී තත්ත්වය දැනට මේක තියෙනවා. දැන් මේක සාමාන්‍යයෙන් ලෝකයේ වැඩි හරියක් මේක තියෙන රෝගී තත්ත්වයක් මේ බෙල්ලේ සර්වයිකල් ස්පොන්ඩිලොසිස් කියන රෝගී තත්ත්වය. විශාල වශයෙන්ම මේක පාන්දරට වගේ මේකේ වේදනාව වැඩි. මේක ස්නායු ප්‍රශ්නයන් නිසා ගොඩක් වෙලාවට පාන්දරට අධික සීත වේලාවක් ආපුවාම ඊට අමතරව සාමාන්‍යයෙන් උෂ්ණ අධික ආහාරයක් අනුභව කරාට පස්සේ මේ රෝගී තත්ත්වය ගොඩක් වෙලාවට වේදනාකාරී වෙනවා. ඉතින් මේ දේවල් සියලු දෙයට ඉතින් අපේ මේ තියෙන කරඳ ගහේ තියෙන කොළ කැඳ වලින් ගොනික සහ නීරමුල්ලිය උරුහාල් දාලා කැඳ බොන එකකින් ඊට අමතරව සේපාලිකා ගහේ කොළ සහ මල් තම්බලා බොන එකකින් ඊට අමතරව සාමාන්‍යයෙන් මෙයා ආහාර වලින් ඒ කියන්නේ අපත්‍ය ආහාර අනුභව නොකර අපි කියන ආහාර පාන අනුභව කරලා මේ විදිහට හරියාකාරව ප්‍රතිකාර ලබාගෙන සුව වෙන්න පුළුවන්. ඉතින් නිරන්තරයෙන්ම මේ රෝගී තත්ත්වයට වැඩි පිරිසක් මේ ස්ථානට එනවා. ඒ ඇවිල්ලා සුවපත් වෙලා යනවා.